ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ channel එකට. අද මම ඔයාලට කියලා දෙන්නනේ product review කරලා කොහොමද සල්ලි හොයන්නේ කියලා. ඉතින් මේ website එකේ බොහොම සරලව කියලා දෙනවා ඔයාලට කොහොමද product review එකකින් සල්ලි හොයන්නේ කියලා. ප්‍රශ්න 27ක් 28ක් වගේ පොඩි ප්‍රමාණයක් අහනවා. ඉතින් අපි හරියටම product එක අඳුරගෙන ඒ product එක ගැන අහන ප්‍රශ්න වලට හරියට නිවැරදි පිළිතුරු දීලා ඒක ඕකේ කරගත්තාම submit කරගත්ත පස්සේ ඔයාලට ඒ account එකට ගෙවීම ලැබෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකට රුපියල් 13ක් වගේ ගෙවීමක් කරනවා එක ටාස්ක් එකකට. ඉතින් අන්ඩිවිඩ් ටාස්ක් කරන්න පුළුවන් මේක සාමාන්‍ය දවසට පැය දෙකක් විතර මහන්සි වුණොත් රුපියල් 1500 30ක් වගේ ලේසියෙන් හොයාගන්න පුළුවන්. හරි එහෙනම් අපි වීඩියෝ එකට යන්න. හරියටම බලන්න වැරදියට දාන්න එපා. මේක ප්‍රොඩක්ට් එක හරියටම ඔයාලගේ දැනුම හැටියට සරල ඉංග්‍රීසි වලින් අහන්න. හරියටම පැහැදිලිව මේක සබ්මිට් කරගන්න හරිම විස්තර ටික. එහෙනම් වීඩියෝ එකට යන්න. ඔයාලට මෙතනින් ක්ලික් කරගන්න ඕනේ මෙන්න මේ තියෙන home where කියන මොකක්ද තුනෙන් එකක් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. මම සිලෙක්ට් කරගන්න home where කියන එක. ඉතින් මේකේ ඔයාලට මේ ප්‍රොඩක්ට් එක ගැන අයිඩියා එකක් ගන්න මේ ඉමේජස් වගේ දාලා තියෙනවා. ඉතින් මේක බලලා ඉමේජස් ගැන මොකක් ගැනද මේ සම්බන්ධ මොන ප්‍රොඩක්ට් එකක් ගැනද කියන්නේ කියලා මේක නම් පෙන්නනවා. ඔයාලට මේ පොඩි ටැප් එකක් වගේ එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ ප්‍රොඩක්ට් එක අඳුරගෙන ඒක ගැන අහන ප්‍රශ්නෙට සරල උත්තර දෙන්න තමයි තියෙන්නේ. මේකේ ප්‍රශ්න 27ක් හෝ 28ක් තියෙනවා. ඉතින් මේකේ අතරමැදි ඔයාලගෙන් කන්ෆියුස් කරන ප්‍රශ්නයක් අහනවා. ඔයාලා හරියටම මේ හියුමන් කෙනෙක්ද මේක කරන්නේ කියලා. ඉතින් ඒකට හරියට උත්තර දෙන්න හරියටම බලලා දෙන්න. වැරදි උත්තර දුන්නොත් ඔයාලට මේකේ මේ රිවිව් එකකින් හම්බෙන්න ගාන හම්බෙන්නේ නැහැ. රුපියල් 13ක් වගේ වෙන එක රිවිව් එකට. ඉතින් මහන්සි වෙලා වැඩ කරගත්තොත් දවසට රුපියල් 2000 3000ක් වුණත් හොයාගන්න පුළුවන් 4000ක් නැත්නම් සාමාන්‍ය දවසට පැයක් හොයලා කරොත් ඩොලර් එකක් දෙකක් වගේ හොයාගන්න පුළුවන් ඉතින්. ඉතින් ඔයාලට තියෙන මේ විදිහේ ප්‍රොඩක්ට් එක අඳුරගෙන මෙතන ස්ටාර්ට් බටන් එක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ ප්‍රශ්න ටිකක් අහනවා. ඔයාලට මේ ටයිම් එක රන් වෙලා ඉවර වුණාම ඔයාලට පෙන්නන ප්‍රශ්න ටිකක් අහනවා. ඒකට හරියට උත්තර දෙක දීගෙන යන්න ඔයාලට බලා ගන්න පුළුවන් මම කොහොමද උත්තර දෙන්නේ කියලා. ඒ අයිඩියා එකක් ගන්න. ඒ විදිහට උත්තර දෙක දීලා අවසානට සබ්මිට් කරාම ඔයාලට account එකේ උඩ බලා ගන්න පුළුවන්. ඔයාලගේ balance එක වෙනස් වෙනවා. Like a bird on a tree, I'm just sitting here. I got time, it's clear to see. From up here, the world seems small. We can sit together. It's so beautiful, you and me. We meant to be in the great outdoors, forever free. Sometimes you need to go and take a step back to see the truth around you. From a distance you can tell. You and me meant to be in the great outdoors, forever free. You and me meant to be in the great outdoors, forever free. Like a bird on a tree,
I'm just sitting here. I got time. It's clear to see from up here. The world seems small. We can sit together. It's so beautiful, you and me. We meant to be in the great outdoors, forever free. Sometimes you need to go and take a step back to see the truth around you. From a distance you can tell. You and me were meant to be in the great outdoors, forever free. You and me meant to be in the great outdoors, forever free. අවසානට මේක අහන ප්‍රශ්නයක් මේක මේ ප්‍රොඩක්ට් එකේ වැලියු එක කොච්චරක් විතර මාකට් එකේ ප්‍රයිස් රේන්ජ් එක කියලා. ඉතින් ඒක ඔයාලගේ දැනෙන හැටියට සාමාන්‍ය මෙතන බොඩි ගානක් එක සෙට් කරලා සබ්මිට් කරන්න මෙච්චරක් වටී කියලා හිතන ගානක් සබ්මිට් කරන්න. ඊට පස්සේ ඔයාලට පෙන්නන්නේ දැන් මෙතන මම පෙන්නන්නේ $1.04ක් ගෙවනවා මේක. ඉතින් 4කට රුපියල් 13,744ක් ගෙවනවා. ඉතින් එක ටාස්ක් එකකට රුපියල් 13,744ක් ගෙවනවා. ඉතින් ටාස්ක් එකක් කම්ප්ලීට් කරගන්න දැන් ඔයාලට මම තව ටාස්ක් එකක් කරන්න හරි කරලා දෙන්නම්. ඒ වගේ ඔයාලට පුළුවන් මේ තියෙන ඊළඟ ටාස්ක් එකකම ඒකත් ඒ වගේම ප්‍රශ්න මේක තියෙන මේ කූල් කොෆි මග් එකක් වගේ එකක් තියෙනවා. ඉතින් ඒකේ සාමාන්‍ය සරල දේවල් නේ. ඉතින් අහන ප්‍රශ්න වලට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මම මේක මොන වගේ ආන්සර් දෙන්නේ කියලා. ඉතින් ඒක බලලා ටාස්ක් එකක් කම්ප්ලීට් කරගෙන කීයක් හරි වැඩිපුර හොයාගන්න try කරන්න. හොඳ ඔපචුනිටි එකක් තව ඉස්සරහට යනකොට තමයි මේක ගෙවින් වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. දැනට මේක ලංකාවේ ගොඩක් කෙනෙක් කරන්නේ මේක මම තමයි මම හිතන්නේ YouTube එකට ඉස්සෙල්ලාම වීඩියෝ එකක් දාන්න ප්‍රොඩක්ට් එක වල සල්ලි වෙන හැටි වීඩියෝ තිබ්බට ඒ වගේ හරියටම සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් වෙන කියන්නේ මේකෙන් සල්ලි හොයාගෙන වලට PayPal එකට $20ක් වුණාම ගන්න පුළුවන්. ඩොලර් එකක් දවසට ගියොත් දවස් 20න් වලට සල්ලි ගන්න පුළුවන්. ඊට වැඩිය දවසට ගන්න පුළුවන්. try කරලා මහසෙන් මේ කමිටියට සල්ලි හම්බෙන්නේ නැහැ. ප්‍රොඩක්ට් රිවිව් කරනවා කියන එක මහා ලොකු දෙයක්වත් නෙමෙයි. හැබැයි වැරදියට දුන්නොත් honestly වලට හම්බෙන්නේ නැහැ සල්ලි. ඔයාලා honestly රිවිව් එක දෙන්න ඕනේ. ඔයාලා සාමාන්‍යයෙන් දකින්න පාවිච්චි කරන දේවල් තමයි මේක අහන්නේ. අපිට දන්නවනේ මේවා මොන වගේ වැලියු එකක් දෙන්න පුළුවන් මොකද්ද මේ වගේ ප්‍රයෝජන ඒ වගේ දේවල් තමයි අහන්නේ. ඒක හරියටම සිලෙක්ට් කරලා සබ්මිට් කරාම ඔයාලට සල්ලි හම්බ වෙනවා. දැන් ඔයාලට මම account එක වල බලා ගන්න පුළුවන් මගේ කොච්චරක් තිබ්බේ කීයක්ද වැඩි වෙන්නේ කීයක්ද කියලා මම account එක මගේ උඩ ඔයාලට පෙන්නනවා. මේක වල නම් බලන්න කොච්චරක්ද මේ account එකට එකතු වෙන්නේ. හැම ටාස්ක් එකකම 0.04ක් ගෙවනවා. හොඳට ගෙවීමක්. ඒක 13ක් කියන ටාස්ක් එක ලොකු ගණන්. දැන් ටාස්ක් 10ක් කරගත්ත ගමන් 130ක්. ඔයාලට දැන් මේකේ මේකට අමතරව සින්දු කියන්නේ අලුත් ආයතනය කරලා දාපු වෙබ්සයිට් වලට දාලා තියෙන සින්දු පෙන්වනවා රිවිව් කරන්න කියනවා. අපිට තියෙන රෙකමන්ඩ් කරන්න පුළුවන් ද කියන එක තමයි අපෙන් අහන්නේ. කියන්නේ ප්ලේලිස්ට් වලට ඒ වගේ ඒවා. ඉතින් අපි ඒවත් රිවිව් කරන්න පුළුවන්. ඊට අමතරව ප්‍රොඩක්ට් රිවිව් කරන්න පුළුවන්. මම මේ සින්දු රිවිව් කරන ගැන ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම්. මේකේ මේ වෙබ්සයිට් එකේ link එක මම comment section එකේ හරි description එකේ හරි දානවා. ඉතින් රෙජිස්ටර් වෙන්න රෙජිස්ටර් වෙලා සල්ලි හොයන්න පටන් ගන්න. ඉතින්
පුළුවන් හැමෝටම පුළුවන් මේක බැරි කියලා දෙන්න සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම තිබ්බට ඇති. කියන්නේ ඉංග්‍රීසි ගැන මහ ලොකු ඉංග්‍රීසි දැනුම මේකට ඕනේ නැහැ. හැබැයි VPN පාවිච්චි කරන්න එපා. VPN පාවිච්චි කරලා ඔයාලට මේකෙන් බ්ලැක් ලිස්ට් වෙනවා. මම කලින් මගේ වෙනම account එකක් තියෙනවා. මම ඒකෙන් සල්ලි වැඩිපුර වෙලා තියෙනවා. එහෙනම් මේක දැන් මම මේ ඔයාලට පෙන්වන්න ඕන නිසා අලුත් account එකක් create කරගත්තා. මේකෙත් මම හිතන්නේ දැනට $0.5ක් විතර තියෙනවා. ඒ කියන්නේ පොඩි ටාස්ක් එකක් කරලා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම මේ ප්‍රශ්න කොමන් ගොඩාක් වෙලාවට කොමන් ඉතින් ඔයාලට අලුතෙන් හිතන්න දෙයක් නෑ. මේක පොඩ්ඩක් බලපහම අයිඩියා එකක් ගන්න පුළුවන් මොකද්ද මේකෙන් අහන්නේ කියලා. අපි honestly අපෙන් අහන්න මොකද්ද ඔයාගේ රිවිව් එක ප්‍රොඩක්ට් එක ගැන ඔයාගේ අදහස මොකක්ද කියලා. ඉතින් මේක අපි කරලා හරියටම සබ්මිට් කරාම අපිට ඔයාලා සල්ලි ගෙවනවා. ඉතින් මේ වගේ තව මේක කිචන් වෙයා ගැනත් තියෙනවා. ඒ කියන්නේ කිචන් එකේදී අපි පාවිච්චි කරන ද්‍රව්‍ය ගැන බාණ්ඩ ගැන තියෙනවා. ඒ වගේම සින්දු ගැන තියෙනවා. තව මේක ගේම්ස් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මේක ගේම්ස් තියෙනවා අන්ලිමිටඩ් ගේම්ස් තියෙනවා ඩවුන්ලෝඩ් කරන්න. මේකෙන් අපි මේක හරහා රෙජිස්ටර් වෙලා ෆෝන් එකකින් කරන්නත් පුළුවන් මේක. මම කරන්නේ PC එකකින් මොනවාට ෆෝන් එකකින් කරන්නත් පුළුවන්. ෆෝන් එකට ගේම්ස් තියෙනවා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගාම $1 ගෙවන ගේම්ස් ගොඩක් තියෙනවා. මම ඒක ගැන ඊළඟ වීඩියෝ එකෙන් කියන්නම් ඔයාලට. දැන් මේක ඔයාලා මේ ප්‍රොඩක්ට් රිවිව් එක ගැන විතරනේ කරන්නේ. ඉතින් මේ විදිහට කරගන්න මේ ටික හරියටම කරගත්තොත් ඔයාලට හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. අවංකවම මම කියන්නේ මට මේකෙන් ඔයාලට කීයක් කර හොයාගන්න හම්බ වෙනවා නම් ඒක මම මගේ වීඩියෝ එක දාපු එක මම සාර්ථකයි කියලා හිතනවා. channel එකත් මගේ subscribe කරන්න අනිවාර්යෙන්ම අලුත් channel එකක් channel එක sub කරලා මට help එකක් දෙන්න. අනිවාර්යෙන්ම ඔයාලට මේකෙන් සල්ලි ගන්න පුළුවන්. මේක 100%ක්ම මේ ගෙවින් කරනවා. මම මේක payment කරගෙනත් තියෙනවා. ඉතින් මම ඔයාලට suggest කරනවා මේකෙන් දැනට මේක ගෙවීම අඩු කරන්න හෝ වැඩි කරන්න හෝ කලින් ඔයාලා දැන්ම රෙජිස්ටර් වෙලා හොඳ ගාණක් මේක හොයාගන්න ඕනේ. ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ. වීඩියෝ එක බලන්න අවසන් වෙනකම් බලලා channel එක subscribe කරන්න. බොහොම ස්තුතියි ඔයාලට මගේ channel එකට එක්ක කරන්න මේ වීඩියෝ එක බැලුවට. මේක තවත් පුළුවන් නම් තව කට්ටියන්ට බලන්න share කරන්න. මේක ඇත්තටම ගේම් සයිට් එකක් ගොඩක් දෙනෙක් බොරු දාලා තියෙනවා. එහෙම නැත්නම් ඇඩ් ක්ලික් කරාම බොහොම 0.0.0.02 වගේ පොඩි ගාණක් තමයි ගෙවන්නේ. ඉතින් මේ වගේ රුපියල් 13ක් එක ටාස්ක් එකට ගෙවන වෙබ්සයිට් එකක් මම දැකලා නැහැ. ඉතින් මේකෙන් පුළුවන් හොයන්න පුළුවන්. දැන් ඔයාලට account එක බලා ගන්න පුළුවන් මේක සබ්මිට් කරලා පස්සේ බැලන්ස් එක වැඩි වෙන හැටි. බලන්න දැන් මම සබ්මිට් කරලා ඔය තියෙන සබ්මිට් රිවිව් කියන එක අනිවාර්යයෙන්ම ඒක දෙන්න. ඒක කම්ප්ලීට් කරලා වැඩක් නැහැ. ඒක අපි සබ්මිට් කරේ නැත්තම් සබ්මිට් කරලා බලන්න දැන් 0.48ක් තියෙනවා 0.52ක් වුණා. ඉතින් ඔයාලට තව ඔගේ ටාස්ක් තියෙනවා කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. මේක Amazon එකේ තියෙන ඩීල් එකක්. ඉතින් ඒක ගැන තමයි විස්තර අහලා තියෙන්නේ. ඒ ඊළඟ ටාස්ක් එකත් ඔයාලට මෙහෙම බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම දිගටම කරගෙන යන්න පුළුවන්. කරගෙන යන්න මම දැන් මට වෙනවා බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. සුබ දවසක්.